අයිබෝවන් සුබ දවසක් මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් එකතු කරගන්නවා. මම අද ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා වෙනස් විදිහේ වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එක ගේන්නේ ගොඩාක් දවසකට පස්සේ ඉතින් මම හිතනවා ඉතින් ඔයාලා කැමති වෙයි කියලා. ඉතින් මම අද ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ මම කොහොමද මගේ චූටි බබා එක්කයි ලොකු බබාලා දෙන්න එක්කයි කොහොමද උදේවරුවක් ගත කරන්න කියලා. ඉතින් මම මුලින්ම කරන්නේ කලින් දවසේ එකතු වෙලා තියෙන ඇඳුම් ටික සෝද ගන්න තමයි මේ හදන්නේ. ඉතින් මට ඉතින් බඩිත් කිනි හින්දා මං හිතුවා කෑම කෑවොත් හොඳයි කියලා. ඉතින් අද අපි යමු වෙලා තියෙන්නේ කුකුල් මස්සොයේ පරිප්පුයි තමා. ඉතින් ඔයාලට පේනව නේද මගේ චූටින් බබා මේ වෙද්දි තොටිල්ලේ හොඳටම නිදි. එයා ඉතින් තොටිල්ලේ නිදිය ගන්න ගොඩාක් කැමතියි. මං ඉතින් කොහොමත් උදේ වරුවේ කොහොමත් චූටි බබාව තොටිල්ල තමයි තියන්නේ. ඉතින් එතකොට එයා ගොඩාක් කියලා නිදා ගන්නවා. එතකොට ඉතින් මට උදේ වරුවේ වැඩ හින්දා ඉතින් වැඩ ටික කරගන්න ඉතින් ඇත්තටම හරිම ලේසි. ඉතින් ඔයාලට පේනව නේද මම ගොඩාක් පිළිවෙට තමයි ඉතින් චූටි බබාගේ ඇඳුම් ටික එයාගේ අනිත් බඩු ක්‍රීම් පවුඩර් ඒවා ටික ගොඩාක් පිළිවෙට තියාගෙන ඉන්නේ. ඉතින් මම දැන් මේ කාමරේ අස් කරලා අතු ගානවා. උදේට හැමදාම මම චූටි බබාගේ කාමරේ අස් කරලා අතු ගාලා බෙඩ්ෂීට් එහෙම හදලා ඉතින් පිළිවෙට තියාගන්නවා. ඊට පස්සේ තමයි ඉතින් එයාව සෝදන්න හදන්නේ. ඉතින් මම මේ විදිහට චූටි බබාගේ කාමරේත් අතු ගාගෙන ඊට පස්සේ ගේ ඉතින් අස් කරලා අතු ගන්නවා. ඉතින් ඔයාලා බලනවා ඇති කොහමගේ අනිත් බබාලා දෙන්න කියලා. පුතා නම් ඉතින් මේ වෙලාවේ නිදි අම්මත් එක්ක. චූටි පුතා අද පාන්දර 4ට විතර ඇහැරුණා. ඊට පස්සේ නිදාගත්තේ නෑ එයා. ඊට පස්සේ 7ට විතර ආයේ නිදාගත්තා. ඉතින් ඒකින්ද තමයි ඉතින් එයා පේන්නේ නැත්තේ. දුව නම් ඉන්නවා. ඉතින් මම මේ විදිහට තමයි කාමරය අස් කරලා අතු ගාගත්තේ. මගේ වීඩියෝ එක හොඳ නම් ඉතින් subscribe කරන්න අමතක කරන්න එපා කියලා කියනවා. ඒ වගේම වීඩියෝ එක ලස්සන නම් like comment කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ විදිහට තමයි මම කාමරය අස් කරලා අතු ගාගත්තේ. මේ ඉන්නේ මගේ ලොකු බබා. ඉතින් කාමරය අස් කරලා අතු ගාලා ඉවරලා ඉතින් මම ගේට් අස් කරලා අතු ගා ගන්න තමයි දැන් හදන්නේ. මේ වෙලාවෙත් මගේ චූටි දුව හොඳටම තොටිල්ලේ නිදී. මේ විදිහට මම ගේත් අස් කරලා අතු ගා ගත්තා. මේ වෙලාවෙත් අම්මයි පුතයි නිදී. අම්මාත් ඉතින් පාන්දර නැගිට්ටා තාත්තට කෑම උයලා යා වැඩට යන හින්දා. මේ විදිහට ගේත් අස් කරලා අතු ගාගෙන ඉවරයි දැන්. ඉතින් මිදුල අතු ගාගන්නත් ඕන. මේ දවස් ටිකේම අපි ගෙදර හිටියේ නැහැ. ඉතින් අවුරුදු උත්සව තිබ්බා. මොකද ගියම අවුරුදු මාසෙ නෙමේ අපේ දුවගේ නර්සරිකේ අවුරුදු උත්සවේ තිබ්බේ. නර්සරි එක නිවාඩු දුන්නා. ළමයි ගොඩාක් අයට අසනීප වෙලා. ඉතින් මේ විදිහට තමයි ඉතින් මම දැන් මිදුල අතු ගා ගන්න හදන්නේ. ඉතින් මේ වෙලාවේ මිදුලේ නම් ඉතින් ගොඩාක් කුණු. ඔයාලට පේනවනේ ඉතින් මිදුලේ ගොඩාක් රොඩු තියෙනවා. ඉතින් ඇත්තට මේ දේවල් මට කරන්න පුළුවන් චූටි බබා නිදාගත්තොත් විතරයි. ඉතින් නැත්නම් ඉතින් මේ කිසිම වැඩක් ඉතින් කරගන්න ඇත්තටම බෑ. එයාට ඉතින් තොටිල්ල දැම්මොත් නම් එයා කොහොමත් උදේ ගොඩාක් වෙලා නිදා ගන්නවා. නැත්නම් ඉතින් ඇඳේ එහෙම ගොඩක් නිදියන්නේ නැහැ. ඉතින් මම උදේට ඔයාලට කලින් කිව්වනේ මම උදේට පුරුද්දක් විදියට තොටිල්ලේ තමයි චූටි බබාව දාන්නේ. එතකොට මට අනිත් වැඩ ටික කරගත්ත හැකි ඉතින් මේ විදිහට මම මිදුල අස් කරලා දැන් අතු ගාගෙන ඉවරයි. ඉතින් තව චූටි බබාව හොදන්න ඕන පිගින්න දාන්න
දාපු රෙදි ටික හොදන්නත් ඕන. චූටි බබාගේ රෙදි පෙගෙන්න දාන්නත් ඕන. ඉතින් තව වැඩ ගොඩාක් තියෙනවා කරගන්න. චූටි බබා නිදි අතර තමයි ඉතින් මේ ඔක්කොම කරගන්නේ මම. ඉතින් මම මේ හදන්නේ චූටි බබාගේ රෙදි ටික පෙගෙන්න දාන්න. ඒ අතර මම කලින් පෙගෙන්න දාපු රෙදි ටික හොද ගන්න ඕන. ඉතින් ඇත්තටම ඉතින් උදේට තමයි ඉතින් වැඩ ගොඩාක්ම තියෙන්නේ. උදේට ඇත්තටම ගොඩාක්ම කාර්යබහුලයි. ඉතින් මේ දේවල් ඉතින් කරන්නේ මම ඉතින් හරි ආසාවෙන්. ඇත්තටම දැන් වැඩ කරලම පුරුදු වෙලා නිකන් ඉන්නම ඉතින් බෑ වගේ. බබාලගේ වැඩ ඉතින් හැමතිස්සෙම මම හරි ආසාවෙන් තමයි කරන්නේ. මේ විදිහට චූටි බබාගේ රෙදි ටිකත් මම පෙගෙන්න දාගත්තා. දැන් කලින් පෙගෙන්න දාපු රෙදි ටිකත් හොදලා ඉවර වෙලා මම දැන් මේ රෙදි ටික වලට දාන්න තමයි හදන්නේ. මේ විදිහට මම ඒ රෙදි ටිකත් වලට දා ගන්නවා දැන්. ඉතින් දැන් මේ වැඩ ඔක්කොම ඉවර වෙලා චූටි බබාව නාවන්න තමයි යන්නේ. මගේ චූටි බබා වතුරට ගොඩාක් කැමති. සමහර බබාලා ඉන්නවා වතුරට අකමැති බබාලාත්. ඉතින් මම මේ වතුර එකට බිනිවැල්කට දානවා. රත්මල් වදමල් ඒව තමයි ඉතින් සමාදසර ලුණු මිල දානවා. ඉතින් ඒ වගේ දේවල් දාලා තමයි මගේ චූටි බබා මම හොදගන්නේ. ඉතින් මේ දවස්වල රස්නේ හින්දා මම බබාට අසනීපයක් නැත්තම් හැමදාම වගේ නාවනවා. හවසට ඇඟ හොදනවා. ඉතින් මේ විදිහට තමයි මගේ උදේවරුව චූටි බබායි ලොකු බබාලා දෙන්නත් එක්කයි ගත කරේ. ඉතින් ඔයාලට තව ඉස්සරහට මම වීඩියෝ එකේදී පෙන්නන්න චූටි බබාව නැවුවට පස්සේ සනීපෙට ඉන්න විදිය. මේ දවස්වල තියෙන ප්‍රශ්නෙත් එක්ක ඉතින් ඇත්තටම බබාලා උදේට නාවනවා හවසට ඇඟ සෝදනන ඉතින් එයාලට ගොඩාක් ඉතින් හොඳයි. ඉතින් එයාලා ගොඩාක් සනීපෙන් ඉන්න ඔයාලට පේනව නේද? මගේ බබා ගොඩාක් දැන් සනීපෙන් තමයි ඉන්නේ ඇඟ හිටුවට පස්සේ. ඉතින් මේ විදිහට තමයි මගේ බබාලා තුන්දෙනාත් එක්ක උදේවරුව මම ගත කරන්නේ. ඉතින් මගේ වීඩියෝ එක හොඳට ලයික් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. සතුටින් පරිස්සමින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා.